මේ තමයි ලයින්ස් යන විදිය ගහක. ඔය ලොකුවට තියෙන ගහේ කොටේ නේද? මේ කොටේ තියෙන්නේ. කොටේ මෙහෙම තමයි ලේන් ලයින්ස් යන්නේ. තමයි ලයින්ස් යන. එතකොට මේක බැට් කොටේ පලනවා බැට් 8කට. 8ක් ගන්න තමයි හදන්නේ. එතකොට මේකේ බ්ලේඩ් එක මෙහෙම තමයි එන්නේ. මේ තියෙන්නේ මේක තමයි බ්ලේඩ් එක. මේ තියෙන ග්‍රේන්ස් ලයින් 1 2 3 4 5 6 7 8යි 9ක් එනවා. එතකොට මේ තියෙන මේ විදිහට තමයි එන්නේ කොට. මේ තියෙන මේ හැඩේ මේව තමයි ග්‍රේන්ස් ලයින් එන්නේ. ඊනොසේ මේ පැත්තේ කොටේ බලන්නකො. මේකේ එතකොට එන්නේ ග්‍රේන් ලයින්. බ්ලේඩ් එක ගත්තා මේක පැලුවා. දැන් මේ තමයි මේ පැත්තේ. එතකොට 1 2 3 4යි. එතකොට මේකේ ග්‍රේන් ලයින් 4යි මේකේ 8යි. එතකොට මේක රුපියල් නිකන් උදාහරණයක් ගත්තොත් 10 18 යද්දී මේක යනවා ලක්ෂ 2කට විතර. එකම කොටේ. ඔව්. එකම කොටේ එකම ගහ එකම අවුරුද්ද. ඕක තමයි බැට්වල මාෆියාව. ඒ වුණාට මේකේ හොඳම කොඩා ප්ලේස්ලා ඉන්ටර්නැෂනල් ගහන්න ඉරි 5යි 6යි මේ ඉරි අඩු එකකින්. අඩුයි. මොකද ඉරි වැඩි එකේ ගොඩක් වෙලාට අවශ්‍ය අඩුයි මේ ග්‍රේන් ලයින් පුපුරනවා වැඩි. ඔව් අනිත් එක තමයි සුපර් කවරේ මාස දෙකමාරක් ඇතුළත අනිවාර්යෙන් මාරු කරන්න ඕන. නැත්නම් බැට් එක අර තලපතාගේ බිග් ගැලවෙනාගේ ලයින්ස් වලින් ගැලවෙනවා.